තමයි දැන් අපි යන්න හදන්නේ. කළුදිය පොකුණට තමයි අපි යන්නේ. හායි ගයිස්, මම මලියා. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. හෙලෝ ගයිස්. අද අපි මුලින්ම පටන් ගත්තේ කලේ. ඔන්න නම් මුලින්ම අපිට දන්සල් පොලින් බුත් සෙට් වුණා. එහෙනම් ඉස්සරම අපි දන්සල් පොලින් ඉඳලා ඔන්න අපිට බනිස් ගිටි සෙක්කුත් අතර හම්බුණා. ඔන්න එන ඒක තමයි පැත්තට යන්න පිටත් වුණා. ඔන්න අපි යන ගමන් ලස්සන පැත්තක් තමයි කලේ පැත්තක් තියෙනවා. පට්ටම ලස්සන පැත්තක්. හරි එහෙනම් ඔන්න අපි ගමන ආරම්භ කරලා ඉතින් යන ගමන් ඔන්න වැවකුත් අපිට සෙට් වුණා. වැව ගාමින් නවත්තලා පොඩ්ඩක් අපි විදේ කරගෙන මේ ඉන්නේ අපේ වීඩියෝ එක. එතකොට අපි ඉඳලා ආයෙත් යන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි ගියේ කණ්ඩලම වැව සෙට් වෙන පැත්තෙන්. ඔන්න ඉස්සරම අපි යනකොට ඉතින් කණ්ඩලමේ පාලමත් ඉතින් සෙට් වුණා. පට්ටම ලස්සන බොට් එකක් ඉතින් මේ ඉතින් අපි ගියා යන්නේ දැන් දඹුල්ලට ඇවිල්ලා දඹුල්ලෙන් ඔන්න කණ්ඩලමට අපි ඇවිල්ලා දැන් යන්නේ කළුදිය පොකුණ පැත්තට. කළුදිය පොකුණත් ලස්සන පැත්තක්. අපි බලමු මේ යන පාර තමයි ගොඩක් ලස්සනයි කියලා මට අහන්න හම්බුනේ. හරි එහෙනම් ඔන්න අපි දැන් කළුදිය පොකුණ පැත්තට යන ඔන්න ගම්බද පාරක් තියෙන. ඇත්තටම පට්ටම ලස්සන පැත්තක්. වැවක් තියෙනවා, බන්ට් එක තියෙනවා. ඇත්තටම පට්ටම ලස්සන පොට් එකක් තමයි මෙතන. ඔන්න ඉතින් අපි මේ පැත්තත් ඉතින් මේ පැත්තින් යන්න පිටත් වුණා. ගයිස් මේ පැත්තේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් මේ පැත්තේද කියලා. ඔන්න එනම් කළුදිය පොකුණට අපි හරවන තැනට ඔන්න එනම් අපි ආවා. මෙතන පස්සේ අපි අතට අන්න එන්න මෙතන තමයි පටන් ගන්නවා. ඔන්න අපි තමයි සුපිරිම වැඩේ කරේ. කොහොමද දී. ඔන්න අපි වීඩියෝ එකේ වැඩ. මං කිව්වේ අතාරිනවා කියලා කොහෙ වෙලේ හරි ඕක. ඔන්න මේ තමයි මම කිව්ව ලස්සන පොට් එක. බලන්න හැලෙන පාරවල් විදියට. තරම කැලේ පාරක් තියෙන. කළුදිය පොකුණට යන තැන. ඇත්තටම ඉතින් බලන්නකො සමනල්ලු ඉන්නවා. ඇත්තට මේ මුළු පාර දිගට යන ගමන ඉන්නේ සමනල්ලු. ඔයාලත් ගිහින් නැත්තම් ගිහින් බලන්න පට්ටම ලස්සන පැත්තක්. යනකම් සමනල්ලුම විතරයි ඉතින් ඉන්නේ. පාර දිගටම ඉන්නවා. වෙන පාරක යනවා වගේ නෙමෙයි ඇත්තටම. ඔන්න එහෙනම් අපි ටිකින් ටික එහෙනම් කළුදිය පොකුණ තියෙන තැනට ලං වුණා. ඔන්න එහෙනම් අපි යන් කළුදිය පොකුණ බලන්න. ඔන්න ගයිස් එහෙනම් අපේ දිග ගමනින් පස්සේ ඔන්න එහෙනම් අපි ආවා කළුදිය පොකුණ තියෙන තැනට. බලන්න ඉතින් කැලෑවක් තියෙනවා. ඉතින් ලස්සන පැත්තක් තමයි මේ කළුදිය පොකුණ පැත්ත කියන්නේ. ඔන්න එහෙනම් අපි ඒක බලන්නත් ආවා. හරි අපි එහෙනම් තව ඇතුළට යන් කොහොමද කළුදිය පොකුණ කියලා බලන්න. ඔන්න එහෙනම් මේ තමයි අපි යන්න හදන තැන. ඇත්තටම පට්ටම ලස්සනයි. චූටි ඇලක් වගේ දෙනවා. මේ ඉන්නේ අපේ සෙට් එකේ. ඉතින් අපේ චූටි සෙට් එක තමයි මේ ඉන්නේ. අපි යනවා ඉතින් බලන්න කළුදිය පොකුණ. එහෙනම් ඔන්න ඔක තමයි පාර. අපි යන් කළුදිය පොකුණ බලන්න. ඔන්න එහෙනම් ඇත්තටම කැලේ තියෙන පැත්තක්. ඇත්තටම ගොඩක් කැලේ වගේ. නිකන් පුරා විද්‍යාත්මක පැත්තක්. ඔන්න මේ පැත්තේ චෛත්‍යයකුත් තියෙනවා. මේක පුරා විද්‍යාත්මක පැත්තක්. ඇත්තටම ලස්සනයි. ඇත්තටම බලන්න ලස්සන පැත්තක් තමයි මේක. හරි එහෙනම් ඔන්න අපි ආවා. දැන් නම් ගොඩක් ඇතුළට අපි ඇවිල්ලා ඉන්නේ. නිකන් හයිකින් යනවා වගේ වැඩක් තමයි ඇත්තටම. අපි ඉතින් ඇතුළටම ගියා බලන්න ලස්සනයි. ඔන්න එහෙනම් අපි බලපල හිටපු ඒ ලස්සන තැනට. ඔන්න චූටි ඇලක් වගේ තැනක් තියෙනවා ඉතින්. මෙතෙන්ට තමයි අපි ආවේ. ඇත්තටම ලස්සන තැනක්.
මෙතෙන්ට ඇවිල්ලා ඉතින් ලෙනක් වගේ තියෙනවා. ඇත්තටම පුරා විද්‍යාත්මක තැනක් තමයි මේක. ලස්සන ඉතින් තැන. මේ තමයි ශ්‍රී ලංකන් රිලව් ටික. ඔන්න ගයිස් එහෙනම් අපි කළුදිය පුකුණක් බලලා ඉවරලා ආයෙත් යන්න පිටත් වුණා. එහෙනම් ඔන්න අපි දැන් ඉතින් මේක ඔක්කොම ඉවර වෙලා ඇත්තටම තව හවස් වෙලා තියෙනවා. දඹුල්ලේ වෙසක් සෙනගිලි ඇත්ත මේක බලන්නත් යන්න ඕනේ. අමේවද මේ ඇවිල්ලා කළුදිය පුකුණ පූර්ලිපිය. ඔක තමයි ඉතින් කළුදිය පුකුණ පූර්ලිපිය. දැන් ඉතින් අපි ඔක්කොම බලලා ඉවරලා දැන් ඉතින් හවස් වෙලා දැන් තියෙන්නේ දැන් නම් ඉතින් මම හිතන්නේ 3ට විතර ඇති මේ ටයිම් එකේ හවස් වරුවේ. දැන් මේක ඉවරලා ඉතින් අපි යන්න තමයි හදන්නේ. මේක ඉවරලා හවස වෙසක් කලාපෙට යන්න ඕනේ දඹුල්ලේ තියෙන. දඹුල්ලේ යාලත් ඉන්නවා මේ ඉන්නේ අපේ වීඩියෝග්‍රැෆර්. මෙයා තමයි වීඩියෝ ටික ගන්නෙ. හරි එහෙනම් ඔන්න ඒ ඔක්කොම ඉවරලා අපි ගියා. ඔන්න එහෙනම් දඹුල්ලේ තියෙන වෙසක් කලාපේ බලන්න. ඇත්තටම පට්ටම ලස්සනයි වෙසක් කුට්ටියක් අපේ කට්ටිය ඔක්කොම හදලා තිබ්බ ලස්සන වෙසක් කුට්ටියක් මේක දඹුල්ලේ ඉස්කෝලේ ඉස්සරහ. හරිම ලස්සන වෙසක් කුට්ටියක් හදලා තිබ්බා. වෙසක් කුට්ටියක බලලා ඔන්න ඉතින් ඊට පස්සේ තොරන් ටිකක් එහෙමත් තියෙනවා. මේ තමයි වෙසක් කුට්ටියක ඔන්න බලලා ඉන්නකෝ එහෙනම්. ඔන්න ගයිස් එහෙනම් වෙසක් කූඩු වලින් පස්සේ ඔන්න එහෙනම් අපි ආවා දඹුල්ලේ මෙතන තමයි ඉතින් ට්‍රයිල් පෙන්වන දන මෙතනින් තමයි මාත් ලයිසන් ගත්තේ. ඔන්න එහෙනම් ලස්සන තොරණක් ගහලා තියෙනවා. කට්ටියම එහෙනම් ලස්සන තොරණක් ගහලා තියෙනවා. මෙතන තොරන් වගේම තව වෙසක් කූඩුවකුත් තිබ්බ ලස්සන. මේ තියෙන වෙසක් කූඩු ඇත්තටම මාරම ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා වෙසක් කලාපේ. ඔන්න ඔහොම තමයි ඉතින් දවස් ටික ටික අපි ඉවර වෙන්න පටන් ගත්තේ. ඔන්න එහෙනම් හැමදේම බලලා ඉවරලා ඔන්න එහෙනම් අපි ආවා කියන්න බලන්න මේ කොහෙද කියලා. මේ ආන කටාව පන්සල. ඇත්තටම පට්ටම ලස්සන දැනක් තමයි මෙතනත්. රැයට තමයි මාරම ලස්සනට තියෙන්නේ. ඔන්න එහෙනම් ආන කටාව පන්සල ළඟට ආවා. ඔන්න එහෙනම් දවසේ අවසාන වෙනකොට අපි හවස් වෙලා. ඔන්න එහෙනම් රැය වෙලා දැන් තියෙන්නේ. ඔන්න එහෙනම් ආන කටාව පන්සල බලන්න අපි ඇතුළට යනවා. ඔන්න එහෙනම් මේ තමයි ආන කටාව පන්සලේ උඩට නගින්න තියෙන තැන. ඇත්තටම මාරම ලස්සන විදියට හදලා තියෙනවා. පිළිම ටිකක් එහෙම තියෙනවා. ඔන්න මේ ඇවිල්ලා උඩ හරියේ. ඇත්තටම චෛත්‍යයට පොඩ්ඩක් යට හරියෙන් මේ පිළිම ටික තියෙන්නේ. එතනත් ඇත්තටම ලස්සනයි නිකන්. ඇත්තටම ලස්සනයි උඩින් නම් බිම් බලද්දි එහෙම ලස්සන පැත්තක්. ආන කටාව පන්සලට ඇවිල්ලා තියෙන අය යටින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඇත්තටම ලස්සනයි. දැන් වෙන පන්සල් වල තියෙන ගාන්ටාරය ගන්න මෙතන ඉන්නේ අලි. අලියාගේ බෙල්ලේ තමයි එල්ලලා තියෙන ගාන්ටාරේ. ඇත්තටම ඒකත් ලස්සනට හදලා තියෙනවා. ඔන්න එතනින් පස්සේ චෛත්‍ය බලන්න තමයි අපි යන්නේ. චෛත්‍යයත් මාරම ලස්සනට හදලා තියෙනවා. එදා ඇත්තටම වෙසක් පොහොය දවසේ පට්ටම ලස්සනට හදලා තිබ්බ චෛත්‍යයක්. හරි එහෙනම් ඔන්න ඕම තමයි. ඇත්තම කිව්වොත් දවස නිකම්ම ගෙවිලා ගියා දැනුනේවත් නැහැ. දැනුනේවත් නැහැ. ඉතින් දවස ඉවර වෙනවා. ඉතින් ගයිස් ඔන්න ඔහොම තමයි අපේ දවස ඉවර වුණේ. ඇත්තටම මාරම ලස්සනයි මේ පන්සල. ඔන්න එහෙනම් පන්සලත් බලලා අපි සේරම ඉවරලා එහෙනම් ගෙදරට යන්න පිටත් වුණා. ඔන්න ඔහොමයි ඉතින් අපේ දවස ඉවරුනේ.
මලිය ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අයත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් guys. එහෙනම් bye.